ආයුබෝවන් යාළුවනේ මම අද ඔබව රැගෙන යන්නේ දකුණු කොරියාවේ අන්සාන් නගරයේ පිහිටි ඉතාමත් සුවිශේෂී ස්ථානයකට. නගරයක කලබලකාරී බවින් මිදිලා සොබාදහමේ සුවය විඳින්න පුළුවන් අපූර්ව තැනක් තමයි නොජේක්බොක් පාක් කියන්නේ. හැබැයි මේ උද්‍යානයේ තියෙන විශේෂත්වය තමයි මේ පිහිටා ඇති ආසියාවේ විශාලතම කෘත්‍රිම දිය ඇල්ල. ඔබ දන්නවාද මේ දිය ඇල්ල දෙස බලන විට එය කිසිසේත් මිනිසා විසින් නිර්මාණය කරන ලද්දක් කියලා හිතන්නවත් බෑ. අද අපේ වීඩියෝ එකේ අපි මේ උද්‍යානයේ තියෙන සුන්දරත්වය, ඒ ඉතිහාසය සහ ඔබ මෙහි පැමිණිය යුතු හේතුව ගැන ඉතා ගැඹුරින් කතා කරමු. වීඩියෝ එක අවසානය වෙනකන් මාත් එක්ක රැඳී ඉන්න. ඉතින් ආදරෙන් ඔයාලා හැමෝම පිළිගන්නවා SD World with Life YouTube නාලිකාවට. නොජේක්බොන් පර්වතයේ මුදුනේ පිහිටා ඇති මේ උද්‍යානය අන්සාන් නගරයේ පෙනහළු හා සමානයි. මේ නම හැදිලා තියෙන්නේ පර්වතයේ හැඩය සහල් මිටක් වගේ පෙනෙන නිසා කියලා ජනප්‍රවාදවල සඳහන් වෙනවා. මෙහි ඇති වැදගත්ම අංගය වන කෘත්‍රිම දිය ඇල්ල නිර්මාණය කරලා තියෙන්නේ ස්වාභාවික පර්වතයේ ඇසුරෙන්මයි. මෙහි දිග මීටර 114ක් වන අතර උස මීටර 30ක් පමණ වෙනවා. ඔබ මේ ඉදිරියට ආවම දැනෙන ඒ සිසිලස විස්තර කරන්න වචන නැහැ. විශේෂයෙන්ම ගිම්හාන කාලයේදී කොරියාවේ ඉන්න බොහෝ දෙනෙක් මෙහි එන්නේ මේ සිසිලස විඳින්නයි. මේ දිය ඇල්ල ක්‍රියාත්මක වන ආකාරය ඉතාමත් සිත් ගන්නාසුළුයි. පර්වතයේ ඉහළින් ජලය කඩා හැලෙන විට ඇතිවෙන ශබ්දය සහ මීදුම් වැනි ජල වාෂ්ප පරිසරයම වෙනස් කරනවා. රාත්‍රී කාලයේදී මෙහි ඇතිවෙන වර්ණවත් ආලෝක ධාරා දිය ඇල්ලට එක් කරන්නේ දිව්‍ය ලෝක සිරියක්. දිය ඇල්ල පාමුල ඇති කුඩා තටාකය සහ ඒ අවට ඇති මල්වතු ඉතාමත් සැලසුම් සහගත ලෙස නිර්මාණය කරලා තියෙනවා. මෙහි ඇති රෝස උද්‍යානය ගැන අපිට අමතක කරන්න බෑ. විවිධ වර්ගයේ රෝස මල් පිපුණු කාලයට මේ මුළු ප්‍රදේශයම සුවඳවත් වෙනවා. නොජේක්බොක් පාක් එකේ තියෙන්නේ දිය ඇල්ල විතරක් නෙමෙයි. මෙහි ඇවිදීම සඳහා ඉතාමත් හොඳින් සකස් කළ මන්තීරු තිබෙනවා. කන්ද මුදුනට යන විට මුළු අන්සාන් නගරයම ඉතාමත් පැහැදිලිව දැක බලා ගන්න පුළුවන්. උදේ සහ සවස් කාලයේදී බොහෝ කොරියන් ජාතිකයෝ මෙතෙන්ට පැමිණෙන්නේ ව්‍යායාම කිරීමට. ඒ වගේම පවුලේ සැමට විනෝද විය හැකි ස්ථාන මෙහි බහුලව තියෙනවා. ඔබත් මෙහි එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් මතක තබා ගත යුතු කරුණු කිහිපයක් තියෙනවා. මෙහි පැමිණිය යුතු හොඳම කාලය වන්නේ වසන්ත කාලය සහ ගිම්හාන කාලය. ප්‍රවාහනය ගැන කතා කරොත් අන්සාන් දුම්රිය ස්ථානයේ සිට ඉතා පහසුවෙන් බස් රථයකින් හෝ ටැක්සි රථයකින් මෙහි පැමිණිය හැකියි. යාළුවනේ, ඔබ දන්නවාද දිය ඇල්ලක් අසල ඉන්නකොට අපේ හිතට ලොකු සහනයක් දැනෙන්නේයි කියලා? වේගයෙන් ජලය කඩා හැරෙන විට අවට වාතයේ ඍණ අයන වැඩි වෙනවා. මේ අපේ මානසික ආතතිය අඩු කරන්නත් ශරීරයට නැවුම් බවක් ලබා දෙන්නත් ලොකු උදව්වක් වෙනවා. ඉතින් මේ දිය ඇල්ල අසලට වෙලා ටික වෙලාවක් හුස්ම ගන්න එක විතරක් වුණත් ඔබේ දවසම ප්‍රබෝධ කරන්න හේතුවක් වේවි. කොරියානු ජාතිකයන් සොබාදහම සහ නාගරික ජීවිතය සංවරව තබා ගැනීමට දක්වන උනන්දුවට මේ දිය ඇල්ල හොඳම උදාහරණයක්. නගරයක් මැද මෙවැනි දැවැන්ත නිර්මාණයක් කිරීමෙන් ඔවුන් බලාපොරොත්තු වන්නේ කාර්යබහුල මිනිස්සුන්ට ക്ഷേම භූමියක් නිර්මාණය කරලා දෙන්න. ඇත්තටම යාළුවනේ, අපි හැමෝම ජීවිතේ දුවන්නේ හරිම කාර්යබහුල විදියට. වෙලාවකට අපිට අපිවම අමතක වෙනවා. හිතේ තියෙන පීඩනය, මහන්සිය නිවා ගන්න අපිට ඕන කරන්නේ ලොකු දේවල් නෙමෙයි. මෙන්න මේ වගේ මොහොතක් විතරයි. මේ දිය ඇල්ලෙන් විහිදෙන ඒ සිසිල් ජලබිලිති මුහුණට වැටෙනකොට ඒ සනීපයත් එක්ක ගැඹුරු හුස්මක් ගන්නකොට ඔයාට දැනේවි ඔයාගේ මුළු හදවතම සැහැල්ලු වෙනවා. ඒක වචන වලින් විස්තර කරන්න අමාරු අත්දැකීමක්. ඔබත් කොරියාවේ ඉන්නවා නම් නැත්තම් කවදක හරි මෙහි එන්න බලාපොරොත්තු වෙනවා නම් නොජේබොක් දිය ඇල්ල අසලට ඇවිත් මේ සුවය විඳින්න අමතක කරන්න එපා. මොකද සමහර දේවල් තියෙනවා අපේ ඇස් දෙකෙන් දැකලම හදවතින්ම විඳ ගන්න ඕනේ. ඉතින් මට කියන්න, අද අපි මේ දැකපු සුන්දරත්වය ඔයාගේ හිතටත්
පොඩි හරි සහනයක් ගෙනාවද? ඒ වගේම මේ දියඇල්ල ළඟට ඇවිත් ඔයා එක්ක මේ නිදහස විඳින්න ඕන කරන්නේ ඔයාගේ ජීවිතේ කාටද? ඒ කෙනාව මතක් කරලා පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඔයාගේ ආදරණීය අදහස මටත් ලොකු හයියක්. යන්න කලින් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා මේ වගේ තවත් ලස්සන තැන් බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් මේ වගේම තවත් ලස්සන තැනකදී අපි ආයෙත් හමු වෙමු. එතකන් ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි. good luck.